හායි යාළුවනේ අපි මේ හස්බන්ඩ්ලාගේ ගමට යන ගමන් ඉන්නේ. දැන් ඉතින් මේ පැත්තේ බඩිරුඟු හිටවන කාලේ අපි වීකෙන්ඩ් වල කරන්නේ කට්ටිය එකතු වෙලා හේනේ තියෙන වක්කර ගානක් ඒ මුළු භූමියේම බඩිරුඟු හිටවන එක. බඩිරුඟු හිටවන්න මැෂින් එකක් තියෙනවා. ඒකෙනුත් කට්ටිය දම්මලා හිටවනවා. අපිත් හිටවනවා. ඒකට යන්න තමයි අද මේ හදන්නේ. අපි කියලා කිව්වේ අද යන්නේ මායි අම්මයි මගේ නංගී අපි තුන් දෙනා හස්බන්ඩ් එක්ක සතියේ දවස් 5 අපි ඉතින් ඔෆිස් යනවා. වීකෙන්ඩ් වල තමයි මේවට යන්නේ. ගෙදරට ගියාම හස්බන්ඩ්ගේ කට්ටියත් එනවා. ගෙදරට ආවට පස්සේ වාහනේ ගෙදර දාලා හේනට යන්නේ අපි වීල් එකේ හරි බයික් එකේ හරි ට්‍රැක්ටරේ හරි. දැන් මේ වීල් එකේ යන මග ඔයගොල්ලන්ට පේන්නේ. වීල් එකේ නැත්තම් බයික් එකේ යන්න පුළුවන්. අද සෙනග ටිකක් ඉන්න හින්දා අපි වීල් එකේ යනවා. හැමෝම මේ දවස්වල හේන් එලි කරලා කැලෑ කපලා ගිනි තියලා පස බුරුල් කරලා ලෑස්ති කරලා තියෙන්නේ බඩිරුඟු හිටවන සීසන් එකට හැමෝම හිටවනවා. දැන් අපි අපේ හේනට ආවා. අපි එනකොටත් මේ අද වැඩට පොරොන්දු වුණ කට්ටියක් ඇවිත් හිටියා. ඔයාලට පේනවද රෑතින් ඉන්නේ අලි පැටියෙක්. අලි පැටියෙක් නෙමෙයි ලොකු අලියෙක්. ඒත් එයාලගෙන් කරදරයක් නැහැ. ඒගොල්ලෝ කෑම කනවා. අපි අපේ වැඩ කරනවා. අපිට මේ වැඩේ කරලා ඉවර කරන්න නම් දවස් 2ක් ගියා. එක දවසක වැඩසටහන කෙටියෙන් තමයි මම ඔයගොල්ලන්ට අතර භූමියෙත් හිටවනවා. ඒ කොටසත් අරින්නේ නැහැ. මුළු භූමියම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහට තමයි අපි හිටවන්නේ. නැත්තම් මේ පොහොර තෙල් කොහොමත් යොදනකොට ඒක අතෑරුණොත් අපරාධයක් වෙනවා. ඇට බඩිරුඟ ඇට හිටවන අය නම් දන්නවා. ඉතින් මේකට කියන්නේ ඇට බට්ටා කියලා. මේක තනි පුද්ගලයෙකුගෙන් වැඩ ගන්න පුළුවන් මැෂින් එකක්. එහෙනම් අතට ගිහින් එන්නම් බායි.